Hello friends, welcome back to the another gameplay videos. Only thing ada play කරන්න යන්නේ Minecraft. හරි බං ඉතින් අද ආතල්ලියක් ගන්න තමයි යන්නේ. අද අපි එන මාතල් ටිකක් ගන්න යන්නේ මුලින්ම මේ ගහ කපාගෙන ඉමු. හරි දැන් ඉතින් මේ මුළු ගහම අපි සුද්ධ කරන්න යන්නේ. ගැම්මක් තමයි ඉතින්. හරි ඔන්න දැන් අපි එකත් කැපුවා. හරි friends දැන් ඉතින් අපි මුළු ගහම සුද්ධ කරගෙන යනවා. හරි දැන් ගහත් ඉවරයි. ගහේ තියෙන ඉතුරු ටික කපන්න තමයි ඉතින් අපිට තියෙන්නේ. friends එක එක සද්ද දැනෙනවා ගණන් ගන්න එපා. හරි friends දැන් ඉතින් මේ ගහේ කොට්ටි කරගෙන යමු මචං. අපිට දැන් හරියට බඩුත් නෑ. අපිට ගමක් හම්බුනොත් නම් ගම සුද්ධ කරන්න පුළුවන්. ගැම්මක් තමයි ඉතින්. යමු friends. මොකෙද්දි අමුතු සත්ත්වෙක් අමුතු ජීවියෙක් ඉතින් අපිට දාන්නේ. What's that friends? අම්මට බැටළුවා මොකෝ වෙන්නේ? මරනවා මන්ත. ඉදක් අපි. දැන් සැපද? ඔයාලට පොඩ්ඩක් කට් කරා වගේ දෙන්නවා නම් ගණන් ගන්න එපා. මම මේ බැටළුවා මරණ තමයි ඒ ටික කට් කරේ. හරි friends දැන් ඉතින් මේ ටික කඩාගමු. ගැම්මක් තමයි ඉතින් ආයි ගමක් හම්බුනොත් නම් කම්බුරුත් ඉතින් ආයි ඉතින් මට ගමක් හම්බුණා කියන්නේ ආයි ඉතින් සුද්ධ කරලා ගම සුන්න දූලි වෙනවා ඉතින්. හරි friends ඔන්න ඉතින් අන්තිම කොටෙත් කපා ගන්න යන්නේ. ඒකත් කපා ගත්තා. අඩෝ මේ ලිදක් නේද? ලිදවල් කපන එක එච්චර හොඳ නෑ නේ මචං. එහෙනම් අපි ඉන්න කපයිද? අන්නද ගමක් නේද? අඩෝ සිරාට ගමක් නේද? යමන් බලන්නේ පැත්තට සුද්ධ කරන් එන ගම පොඩ්ඩක්. කිද්ද බම් මේ සත්ත්වෙක් කියලා වද දෙන්නේ. අවටින් එහෙම සද්ද බද්ද එහෙනම් මට කරන්න දෙයක් නැහැ. ඒව ගණන් ගන්න එපා ඉතින්. හරි friends දැන් ඉතින් අපිට යන්න වෙන්නේ බෝට්ටුවක් හදාගන්නත් මං ගාලී මදිනේ. දැන් අපි වතුර වලින් පැන යනවා. එහෙනම් මචං යමු මොකෙක්වත් නැහැ නේ. ගියා. යමු මං කරලා. හරි මචං ඉතින් ඕන ඉතින් එහා උරට ආවා. අඩෝ සිරාට මොනවාද යකෝ දම් පාට දිලිස තියෙන්නේ. ගමකුත් තියෙනවා. ඒක අපිට ගන්න පුළුවන්. යම් බලන්න නිදානියක්ද කොහෙද? ගැම්මක් තමයි ඉතින්. හරි friends කද්ද කරන්නේ වට්ටුඩු මිටි කඩන තමයි ඉතින්. ඉත් කැඩුවට අපිට වෙන්නේ නැහැ මචං. නෑ. කැඩුවට ඉන්නේ නේද? ඕවා තමයි ඉතින් මචං සමාජයේ දැවෙන ප්‍රශ්න. හරි මචං ඉතින් ඒ ටික කප ඉන්නස්සේ මං ආවා අපේ ගම් පැත්තට. කොහොමද ඉතින් මගේ අත එහෙම ස්කින් එක නම් පාට ලස්සනයි. හරි friends. බැටළුවා මොකෝ වෙන්නේ? මං උඹව මරන්නේ බය වෙන්න එපා. කික් මරුවම හොඳටම ඇති මට. ඊත් අපි මෙන්න මේ ගමුම සුද්ධ කරලා දාන්න. ගැම්මක් තමයි ඉතින්. ඉතින් ගැම්මෙන් යන්නේ. අපි මිනිහකින් කපා කොට ඝාතනය කරන්නේ අපි මුංගාවට යමු. යමු නේද? උඩට යනද පල්ලෙහාට යන? උඩට යන්නේ. උඩට යන්න. අර මොකිද්ද බං? කවු හරි මුගේ නම දන්නවනම් පහලින් කමෙන්ට් කරන් ඵලයන්. දන්න එකෙක් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් ඵලයන්. හරි friends. කොතනද අපි මොන ගෙදරටද? අම්මට උඩු අයන් බ්ලොක් ඉන්නව නේද? කොහද මම මේ හිපපොටා? මුගේ නමත් පහලින් කමෙන්ට් කරන් ඵලයන්. හරි මචන් දැන් ඉතින් අපි මුලින්ම අන්න අර පේන ගෙදරට යනවද නැත්නම් උඩ ගෙදරට යනවද? මොනවද කරන්නේ? අපි උඩ ගෙදරට. උඩ ගෙදර ටිකක් උසස් ඇතිනේ ඒකයි එතන තියලා. තුන්නොදකින් මෙතන උසස් කත්තේ යන්නේ යකෝ. අපි මෙන්න මේව ගලමු. එකක් මගුලක් ඉතුරු කරන්නේ මම අද මේ ගමේ. මුළු ගමම සුද්ධ කරනවා friends. අන්න එහෙමයි අපි. හරි මචං ඉතින් දැන් අපි ඇඳත් කඩාගමු. මේ දොරත් කඩාගමු මචං. මේ ගෙදර නම් ඉතුරු කරන්නේ මම. හරි friends දැන් ඉතින් මේ ඔක්කොම තියෙනවා. දැන් අපි අර ඉස්සරහින්ම තියෙන ගෙදරට. ඒ ගෙදරත් මොන හරි ඇති. අයන් බ්ලොක් මොකෝ වෙන්නේ? මොනවාද තියෙන්නේ? මේ මොකද්ද? ඒකෙත් ඒ විතරයි බං තුන්නොතකින්. කමන්නේ අපි මේක සුද්ධ කරමු. ඉතින් ඉතින් මම ඒ ගෙදර සුද්ධ කරගෙන එළියට ආවා. දැන් අපි මෙන්න මේ ගෙදරට අපි සුද්ධ කරමු. මේ ටිකත් ගලවමු මේ ගෙදර.
ඉතුරු කරන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අන්න එහෙමයි අපි ගමකට ආවොත් ආයි ඉතින් ගමේ කෑලියක් ඉතුරු කරන්නේ නැහැ මචං. පයමුද පැන්නෝ මොකුත් දුන්නේ නැහැ මට. අපි වහලා ගලවමු. වහලවලුත් ගලවනවා මචං අපි. අම්මා ගියා. මේ වඩන් ගලවනවා ෆ්‍රෙන්ඩ්ස්. I think ගම්මුන්ට හොදි ඕනේ. මේ ආයි ඉතින් හදන්න ගියාම තමයි ඉතින් ප්‍රශ්නේ. අයින් බ්ලොක්ට තමයි ප්‍රශ්නේ. හරි බං ඉතින් මෙන්න මේ මගුලත් කඩාගමු. මේ ගියා අම්මඩුඩු මේකේ නම් පෙට්ටියක් තියෙනවා. පෙට්ටිය ගන්න කලින් අපි මෙන්න මේ පඩි පෙළ වගේ අයිටම් එක කඩාගමු. බලමු මෙන්න මේ පෙට්ටියේ අම්මඩුඩු කන්න දේවල් තියෙනවා. ගැම්මක් තමයි ඉතින් අපි ඒ ටිකත් ඔක්කොම දාගමු. දැන් ඉතින් මට කැම තියෙනවා. පෙට්ටියත් කඩාගමු. එක දෙයක් ඉතුරු කරන්නේ මේ ගමේ මම. ගමම සුද්ධ කරනවා. ඉතින් මේ ගම ඇවිල්ලා හදන්නේ මම. සුද්ධ කරා කියලා අන්න එහෙමයි මචං අපි. මොනවද තියෙන්නේ මේ මගුල ඇතුලේ? මේකන් ටිකක් හොඳයි වගේ. අඩෝ හිරවට ඒකෙත් තියෙන බං. ඒකෙන් තියෙන්නේ මොනවද? මස් జాතියක් බං. වෙන දේවල් නේ. මේ මොකද්ද? අනී අපි දන්නේ ඕන එකක් වෙන්න කියලා කඩාගෙන මම බං යන්නේ. කැඩුවා ඒ අපිට ගන්න බෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. අපි මේ මොනවද? අපි දන්නේ නැහැ මචං. මොනවද තියෙන්නේ වට්ටුඩු. ඔයා තාමත් මේ වීඩියෝ එක බලන්නේ ලයික් නොකරද? සබ්ස්ක්‍රයිබ් නොකරද? මොකද්ද බං ඉතින් ඔය නිකන් තියෙන ලයික් බටන් එකනේ. ඕක බලන්න මොකටද ලෝභ වෙන්නේ? ලෝභ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, කුහක නොවි. ඔය නිකන් තියෙන ලයික් බටන් එක ඔබාගෙන ඵලයන්. ඒත් එක්කම සබස්ක්‍රයිබ් කරමු නැති අය ඉන්නවනම් සබස්ක්‍රයිබ් බටන් එක ඔබාගෙන යන්න. අඩෝ සල්ලි යකෝ වටිනවා. ඉතින් ගැම්මට මේ චෙස්ට් එක නම් පට්ටර වටින චෙස්ට් එකක් මචං. ඉතින් මම මොකද්ද කිව්වේ? ඔය නිකන් තියෙන ලයික් බටන් එකනේ බං. හැමෝම සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපි අශ්ව දාලින් එකත් කඩන්න. හරි ඉතින් අර කලින් දාපු සීරීස් ගැන අමතක කරලා අපි මේ සීරීස් එකත් පටන් ගමු. මුලින්ම අපි නිදාගෙනමු. දැන් රෑ බෝ වෙලානේ මචං. ඒ හින්දා රෑට උනාම ළමයි නිදා ගන්න ඕන හොඳ ළමයි. ඒ හින්දා දැන් අපි ගිහින් නිදාගමු ෆ්‍රෙන්ඩ්ස්. රෑට හොඳ ළමයි දොයිය ගන්න ඕන මචං. හරි බං ඉතින් ඔන්න මම සුවෙන් සතපිලා නිදාගත්තා. උදේ වුණා මචං. good morning friends. දැන් අපි මෙන්න මේ ටෝච් ටිකත් ගලවගමු. ටෝච් කියන්නේ ඉතින් ඕනම දේවල් තමයි. දැන් අපි යන් අන්නාරේට මේකේ මම ටයිටල් එක දාන්න හිතන් ඉන්නේ මචං. ගම සුද්ධ කිරීම කියලා. බලමු. මොකද්ද දාන්න කියලා හිතමු. අපි මේ Minecraft series එකේ තව එපිසෝඩ් එකක් ඕන අය පහලින් කමෙන්ට් කරන් යන්න. ඕන නැත්තම් නිකන් හිටපන්. හරි friends. Minecraft තව එපිසෝඩ් එකක් ඕන නම් කට්ටියට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. මේකට views වෙන තරමට තමයි ඊළඟ වීඩියෝ එක වැටෙන සම්භාවිතාවය වැඩි වෙන්නේ. අන්න ඒකයි මම වගේ ඔයාටත් බුද්ධිමත් වෙන්න ඕන නම් ඔය ලයික් බටන් එකයි සබස්ක්‍රයිබ් බටන් එකයි ඔබාගෙන යන. ලයික් මේකට 50ට වැඩි ආවොත් මම අනිත් Minecraft වීඩියෝ එකක් දානවා. ආවොත් හොඳේ. ආවොත් තමයි views ආවොත් තමයි දාන්නේ. views ලයික් 50ක් ආවොත් views 100 පෙන්නොත් තමයි ඉතින් ආයි ගැම්මටම දාන්නේ. live එකක්ම දානවා Minecraft. ඊළඟට ගැම්මක් තමයි. හරි friends. ඉතින් මම කාට හරි මගේ channel එකේ post එකක් share කරගන්න ඕන නම් මම පහසු මුදලකට එක් කරලා දෙනවා. එහෙම වුණයි පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි මේක කපාගෙන යමු. ගැම්මට කපන්නේ ඉතින් නිකන් නෙමෙයි මචං. ගැම්මට කපන්නේ. හරි මචං ඉතින් ඔන්න මම ගහත් සුද්ධ කරා. ඉතින් ගැම්මට සුද්ධ කරන්නේ නිකන් නෙමෙයි. මේ කාලේ මෙහෙට හරි හුලම් friends. ගැම්මට ඉතින් මේ වගේ ගහක් වා කලින් දැකලා තියෙන අය පහලින් කමෙන්ට් කරන් යන්න. හරි friends. දැන් ඉතින් අපි මොකක්ද හදාගන්න ඕනි? මුකුත් ඕනේ. අන්න ඒකයි මම වගේ බුද්ධිමත් වෙන්න ඕන නම්
මම මේ මොලේ හදාගත්ත ටිකිරි මාලිකාව. එහින්දවත් ටිකිරි මාලි බිස්කට් එකක් කරන් අනිවාර්යෙන් කන්න. හරි ෆ්‍රෙන්ඩ්ස්. මෙතනින් ටිකිරි මාලි සහ චොකලට් බිස්කට් කන්න කැමති අය පහලින් කමෙන්ට් කරන් යන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් ඉතින් අපි මොකක්ද කරන්නේ? මචං ගැම්මක් තමයි ඉතින්. අපි මුලින්ම ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගමු. හරි ඉතින් මම ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගත්තා. දැන් අපි ගල් කට්ටක් හදාගන්න. ගල් කටු ඕනේ අපි ලී කට්ටක් හදාගමු. එතකොට හරි. ගල් කටු මොකටද මං අපිට ලී කටු තිබ්බත් එකයි. හරි ෆ්‍රෙන්ඩ්ස්. ස්ටික්ස් ටිකක් හදාගත්තා. ඊළඟට දැන් අපිට ලී කට්ටක් හදාගන්න පුළුවන්. ගැම්මක් තමයි ඉතින්. කො අපි ලී කට්ටක් ඔය තියෙන්නේ. මේකෙන් කඩන්න පුළුවන්ද මම මේවා? try එකක් දීලා බලමු. මං හිතන්නේ බෑ ෆ්‍රෙන්ඩ්ස්. බෑ. කැඩුවත් ඒ අපිට එන්නේ නෑ බං. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒ එන්නේ නැති එක ගැන කවුරු හරි දන්නවනම් පාලින් කමෙන්ට් කරන් යන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාපන්. හරි මචං ඉතින් දැන් අපි නිදාගන්න තමයි හදන්නේ. ගැම්මක් තමයි ඉතින් ඔන්න ඉතින් නිදාගන්නයි හදන්නේ. නිදාගන්න බැරි අයියකෝ. මිදිමත අයියකෝ මට නිදාගත්තා. good morning friends. ඉර ගොම්මක් වෙන මේ සුන්දර උදෑසන මේ තවත් විකාර වැඩක් කරන්න. ඒ මොකද දන්නවද? ඒ මොකද කියලා උඹලා දැනගන්න ඕනේ. බලාගෙන හිටපන්. අන්න ඒකයි ප්‍රශ්නේ. මේක අද ෆුල් ගේම් එක දාන්න දෙයක් නෑ. අපි පොඩි කාවිල එක මල මගුල් කරනවා. ඒ හින්දා මේ ෆෝන් එකේ තියෙන මං හදපු වර්ල්ඩ් එක නැතිලා යනවා. ඔන්න ඕකයි මචං තියෙන ලොකුම ප්‍රශ්නේ. ඕක තමයි. සමාජයේ දැවෙන ප්‍රශ්නයක් තමයි මචං ඕක. මම මේ විදියට හරි බං ඉතින් මං ආයිත් ආවොන්න මේ ගම සුද්ධ කරන් යන්න. ගැම්මට සුද්ධ කරමු ඉතින් අපි. අර මේ ගොන් ඌරෙක් ඇවිල්ලා වද දෙනවා ෆ්‍රෙන්ඩ්ස් මට. අපි මේ ගම සුද්ධ කරමු. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් ඉතින් අපි මෙන්න මේ ගෙදර සුද්ධ කරන්න යන්නේ. මේ ගෙදර මුළු බිමම ගලවනවා ෆ්‍රෙන්ඩ්ස් මම. ගලවනවා. ඉතින් ඒ ටික ස්කිප් කරන්න නැත්නම් වීඩියෝ එක දිග්ගැස් වෙනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් ඉතින් අපි කඩාගෙන විදගෙන ගම සුද්ධ කරලා ඉවරයි ෆ්‍රෙන්ඩ්ස්. එහෙනම් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි අදට වැඩේ නවත්තමුද? ඔව් දැන් මට මහසිත් එක කියවලා මගේ උගුරත් දෙනවා ෆ්‍රෙන්ඩ්ස්. එහෙනම් කොල්ලෝ අදට වැඩේ ඉවරයි. එහෙනම් කොල්ලෝ අපි ගියා. ලයික් කරමු නැති ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. Minecraft එකේ අනිත් වීඩියෝ එකක් ඕනේ නම් ඔයාලා පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.